අපි යුනිවර්සිටි එකකට මුලින්ම ගිහාම, ඒ කියන්නේ ෆස්ට් ටයිම් යුනිවර්සිටි එකට අපි මුල් සෙමෙස්ටර් එකේ ගිහාම, ස්පෙෂලි BSc එකේ එතනින් පස්සේ නම් මේ දේවල් ඔයා දන්නවා. සමහර වචන අහන්න හම්බ වෙනවා හරියට නිකන් ග්‍රීක් වර්ඩ්ස් වගේ. ඒ කියන්නේ අපිට මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. ලෙක්චර්ස්ලා කියනවා මෙන්න මේ වචන මේ සමහර වචන කීපයක් කියනවා. ඉතින් ඒවා අපිට මෙලෝඩියක් තේරෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඉතින් මේ වගේ වචන තුනක් තමයි මේ ප්ලෙජරිසම්, ටර්නිටින්, ඒ වගේම සිමිලැරිටි කියලා කියන්නේ. ඉතින් මේ දේවල් තේරුම් ගන්න මට ටික කාලයක් ගියා. හැබැයි මේ දේ ඔයාලට කලින් තේරුම් ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේ වීඩියෝ එක කරන්න ප්‍රධාන හේතුවක් මගේ WhatsApp channel එකේ මම ඇහුවා මේ වචන තුන දාලා ඔයගොල්ලෝ දන්නවද කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මේ වචන තුන දන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් first semester යද්දී ඒ වගේම second semester third semester fourth semester එකට ගියත් සමහරු ඩිග්‍රී අරන් අවුට් වෙනකොත් මේ වචන තුන හරියට තේරුම් ගන්නේ නැහැ. ඒ හින්දා අසයින්මන්ට් කෙලවගෙන මාක්ස් අඩු කරගෙන නිකන් ජෙනරල් පාස් එකකින් එළියට එනවා. මේ වීඩියෝ එකේදී අපි අද කතා කරමු මොකක්ද මේ ප්ලෙජරිසම්, ටර්නිටින්, ඒ වගේම සිමිලැරිටි කියන්නේ කියලා හරියට තේරුම් අරගෙන මේ වීඩියෝ එක ඉස්සරහට අරගෙන යමු. ඉතින් අපි ඇකඩමික් ලයිෆ් එකේදී කැම්පස් එකක් ඇතුලේ නම් අපි අසයින්මන්ට් එකක් කරද්දී, ඒ වගේම ප්‍රසන්ටේෂන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලිටරචර් රිවිව් එකක්, නැත්නම් ෆයිනල් රිසර්ච් එක, මේ මොන දේ කරත් අපි කරන්නේ මේ දේවල් එළිය සෝසස් වලින් අරගෙන අපේ එකක් විදිහට අප්ලෝඩ් කරන එක. එහෙම නැත්නම් එතනින් එහාට ගිහිල්ලා ඔයාගේම දෙයක් රිසර්ච් එකක් විදිහට එළියට අරන් ඉද්දි අපි ඒ දේ කරන්නේ පරණ දේවල්. ඒ කියන්නේ මේ වෙනකන් ඔයාගේ ෆීල්ඩ් එකට සම්බන්ධව හොයාගෙන තියෙන දේවල් ලිටරචර් රිවිව් එකක් කරලා හොයලා ඒ දේ අපේ දෙයක් විදිහට ඉස්සරහට අරගෙන යන එක. පොඩි මොඩිෆිකේෂන් එකක් කරන එක. ඉතින් මේ මොන දේ කරත් අපිට මේ ටර්නිටින් රිපෝට් එකක් එහෙම නැත්නම් මේ ප්ලෙජරිසම් කියන දේ අදාළ වෙනවා. ඉතින් ඇත්තටම මොකද්ද මේ දේවල් වල තියෙන වැදගත්කම? ඒකට තියෙන වැදගත්කම තමයි මේ දේවල් ස්පෙෂලිවා අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් විදිහට අසයින්මන්ට් එකක් කරද්දි කොහෙන් හරි ඩීටේල්ස් අපි ගන්නවා කියමු Google Scholar එකේ. ඉතින් මේ ගන්නේ කවුරු හරි දෙයක් කරපු දෙයක්. හරිද? ඉතින් මේ දෙයට අපි රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනේ. නැත්තම් මෙහෙම උදාහරණයක් හිතන්නකෝ. දැන් කවුරු හරි දෙයක් මේ ලෝකෙට අරගෙන එනවා. අලුතෙන් නිෂ්පාදනයක් කරනවා. ඉතින් එයාට අපි දෙනවා පේටන්ට් එක කියලා දෙයක්. ඉතින් මේ පේටන්ට් එකක් දෙන්නේ මොකටද? මොකද එයා තමයි ඒ දේ මේ ලෝකෙට අලුතෙන්ම නිෂ්පාදනය කරේ. ඉතින් එයාට දෙන රෙස්පෙක්ට් එකක් විදිහට තමයි මේ පේටන්ට් එකක් දෙන්නේ. හරිද? ඉතින් ඒ වගේ අපි කවුරු හරි කෙනෙක් මේ ලෝකෙට හොයාගත්ත රිසර්ච් එකක් කරලා හරි මොකක් හරි දෙයක් කරලා හොයාගත්ත පබ්ලිකේෂන් එකක් කරපු මොන දේ කරත් ඉතින් ඒ දේට අපි රෙස්පෙක්ට් එකක් දෙන්න ඕනේ. අපි ඒ දේ පාවිච්චි කරනවා නම්. ඉතින් මේ වචන තුනේ තේරුම හරියට බලමු. ප්ලෙජරිසම් කියන්නේ මොකක්ද? ප්ලෙජරිසම් කියන්නේ ඔයා කාගේ හරි වර්ක් එකක්, ඒ කියන්නේ කාගේ හරි කරපු වැඩක්, අයිඩියා එකක්, නැත්නම් කවුරු හරි යූස් කරපු වචන ටිකක් මේ දේවල් පාවිච්චි කරනවා නම් ඒගොල්ලොන්ට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. ක්‍රෙඩිට් එකක් දෙන්න නැතුව එයාලා ලියපු දේ ඒ විදිහම, ඒ කියන්නේ ආටිකල් එකක තියෙන වචන ඒ විදිහටම ඔයා කොපි පේස්ට් කරලා ඔයා අසයින්මන්ට් එකකට දානවා නම්, රිසර්ච් පේපර් එකකට දානවා නම් ක්‍රෙඩිට් එකක් දෙන්නේ නැතුව, ඒ වගේම කොපි පේස්ට් කරනවා කියන්නේ ලොකු වැරද්දක්. පැරාෆ්‍රේස් කරන්න ඕනේ. ඉතින් මේ දේවල් කරන්නේ නැතුව ඔයා ඒ කෙනාගේම දේවල්, ඒ ආටිකල් එකේම දේවල්, එක ආටිකල් එකක් නෙමෙයි, එක ආටිකල් එකකට වඩා අපි යූස් කරනවානේ සාමාන්‍යයෙන්. ඉතින් මේ හැම ආටිකල් එකකින්ම ගන්න දේවල් ක්‍රෙඩිට් එකක් දෙන්නේ නැතුව යස් කරන එක තමයි ප්ලෙජරිසම් කියලා කියන්නේ. ඉතින් මේක ලොකු වැරද්දක්. ඔයා යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාව රිපීට් කරවන්න ඉඩ තියෙනවා. ඒ වගේම මීටින්ග්ස් දාලා ඔයාගේ කතා කරලා බලන්න ඉඩ තියෙනවා මොකද මේ විදිහට ඔයා මේ දේවල් කරන්නේ, ඔයා මේ නොලෙජ් එක නැද්ද? ඉතින් මේක ලොකු වැරද්දක්. මේ දේ අපි හදා ගන්න ඕනේ. මේක හදා ගන්න විදිහ මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. මේ වීඩියෝ එකේදී මම කරන්නේ ඔයගොල්ලන්ට මේ දේවල් හරියට තේරුම් කරලා දෙන එක. ඉතින් ප්ලෙජරිසම් කියන්නේ මේ විදිහට කාගේ හරි දෙයක් කොපි කරලා අපි යට ක්‍රෙඩිට් දෙන්න නැතුව පාවිච්චි කරන එකට නම් ටර්නිටින් කියලා කියන්නේ මොකක්ද? ඉතින් ටර්නිටින් කියලා කියන්නේ ඩේටාබේස් එකක්. හරි, ඩේටාබේස් එකක් කියන්නේ ලෝකෙ මේ වෙනකන් පබ්ලිෂ් වෙච්ච ආටිකල්ස්, ඒ කියන්නේ ජර්නල් ආටිකල්ස් වෙන්න පුළුවන්, රිසර්ච් පේපර්ස් වෙන්න පුළුවන්, ස්ටුඩන්ට් පේපර්ස් වෙන්න පුළුවන්. ඒ විදිහට පබ්ලිෂ් වෙච්ච නැත්නම් වෙබ්සයිට් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම බිලියන්ස් ගණන් වලින් එකතු කරලා හැදිච්ච ඩේටාබේස් එක තමයි ටර්නිටින් කියලා කියන්නේ. ඉතින් මේ ටර්නිටින් එකට ඔයාලා හදපු අසයින්මන්ට් එක නැත්නම් රිසර්ච් පේපර් එක මොකක් හරි අප්ලෝඩ් කරන්න ඕන. ඉතින් මේක අප්ලෝඩ් කරාට පස්සේ ටර්නිටින් එකෙන් චෙක් කරලා බලනවා ඔයාගේ පේපර් එක සහ මේ බිලියන්ස් ගණන් වලින් තියෙන පේපර්ස් වල සමානකම් තියෙනවද කියලා. එතකොට එතනදි වෙන්නේ කම්පැරිසන් එකක්. සංසන්දනය කිරීමක් තමයි වෙන්නේ. ටර්නිටින් එකෙන් ඔයාගේ පේපර් එක සහ අර බිලියන්ස් ගණන් වලින් තියෙන පේපර් කම්පෙයාර් කරනවා. කම්පෙයාර් කරලා අපි හිතන්න ඔයා පැරාෆ්‍රේස් කරන්න නැතුව කෙලින්ම කොපි පේස්ට් කරලා තියෙනවා මොකක් හරි ආටිකල් එකකින් ඩීටේල්. එතකොට එයා මොකද කරන්නේ? හයිලයිට් කරලා පෙන්නනවා මෙන්න මේක අරන් දෙන්නේ මෙන්න මේ ආටිකල් එකෙන් කියලා. ඉතින් මේකට මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම්. සිමිලැරිටි ගැන කිව්වට පස්සේ මම සබ්මිට් කරපු
මං එක්සෑම් එකට සබ්මිට් කරපු PDF කීපයක් අරගෙන හැබැයි මෙතනදි තව දෙයක් තියෙනවා ඔයාගේ ටර්නටිං රිපෝට් එක හයිලයිට් වෙලා තියෙනවන ඒ හයිලට නිවට තම ප්ලජරිසම් කියලා ගන්න ඉතින් හයිලයිට් වෙලා තියෙනවා කියන්න ඔයා කොපි කරා කියන එකම නෙමේ දැ මේ මිතන්න මම ෆස්මස්ට එක ඇතරම ඒ ගැන දැනගෙන හිටියන ඒ පාවිච්චි කල තිබෙත් නෑ තනියෙන් හිත හිත තමා මගේ ලැබ් රිපෝට් ලිව්වේ එසස් ටික ලිව්වේ හැබැයි ඒ වෙනකොටත් චජිපිටි පාවිච්චි කරපු කට්ටේ හිටිය ඉති ඒගොල්ලොන්ට ඇවිත් තියෙන්නේ දාම අඩු ප්‍රසන්ටේජයක් සිමිලරීවලට හැබැයි මට ලොකු ප්‍රසන්ටේජක් ඇවෙල්ලා තියෙන ඒ කියන්නේ මම හිතලා හිතාමතා කොපි කරා නෙමෙයි මම පැරාපෙස් කර ලිව්වේ හැබැයි මීඩිං එක තිබිලා තියෙනවා ඒ විදිහට හැබැයි අරගොල්ල ඒයි වලින් හදපු හින්දා ඒයිවලට කියලා එක පැරාෆ්‍රේස් කරලා අයිඩියගේ වෙනස් කරලා හදාගන්නවා එතකොට ඉතින් ඒගොල්ලොන්ට මට වඩා එනවා හොඳ අඩු ප්‍රසන්ටේජ් එකක් මට එනවා ලොක ප්‍රසන්ටේජ් එක ඇබ ඒගොල ගොඩක් දෙන ක්‍රිපිට් එද්දි ම ගොඩාව එක්ෂෑම්ටික එක පාරක්වත් රිපිට්ෙන් නැතුව ඉති ඔගොල්ල පුළුවන්තර තනියෙන් ලියන්න තනියෙන් සයිමටස් කරන්න එය යස් කරනට වඩා තනියෙන් කර එක ගොඩක් ඕගොල්ලොන්ට ඉම්පෝර්ටන් වෙයි ඉති එතකට මේක ඒවගේම මේ මට ආපු ටර්නිටින් රිපෝට්ස් තුනක් ඔගොල්ලොන්ට ස්ක්‍රීෂොට්ටයක් දාලමන්නේ තියෙන්නේ මිට වඩා ගොඩක් ඉතිං කරලා තියෙනවා මම ප්‍රක්ටිකල් සේවගේම සයිමටස් කරලා තියෙනවා දාසයක් දාහතක් විතර කරලා තියෙනවා හයි ඩිප්ලෝමා කාල ඉතින් මේ ඒ වලින් තුනක් බලන්න එක වැලියුස් ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට වෙනස් වෙනවා හරි ඉතින් අපි ඊළඟට කතා කරමු මේ සිමිලැරිටි ඉන්ඩෙක්ස් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම කලින් දාපු ස්ක්‍රීන්ෂොට් වල ඔයාලා දකින්න ඇති පර්සන්ටේජ් එකක් දීලා තියෙනවා උඩින් රතු පාටට. ඉතින් මේක තමයි සිමිලැරිටි ඉන්ඩෙක්ස් එක නැත්නම් සිමිලැරිටි ස්කෝර් එක කියලා කියන්නේ. ඉතින් මේක හැදෙන්නේ කොහොමද? ඔයාලගේ අසයින්මන්ට් එක ඔයාලා හදපු PDF එකේ word count එක වචන 2000යි. හරි ඒ කියන්නේ ඔයාලා ලියපු content එක වචන 2000යි. ඊට පස්සේ ඔයාලගේ references ඔයාලා දානවා යටින්. ඉතින් references වලටත් යම් word count එකක් එනවා. එතකොට මේ similarity index එක හැදෙන්නේ අර Turnitin එකෙන් ඔයාලගේ check කරලා බලනවානේ මොනවද copy වෙච්ච දේවල් කියලා. අනේ highlight වෙච්ච දේවල් වල word count එක ඔයාගේ total word count එක. ඒ කියන්නේ ඔයාගේ 2000 word count එක සහ අර references වලට යන සම්පූර්ණ word count එක තියෙන්නේ. ඉතින් මේ word count දෙකේම එකතුව අරගෙන අර highlight වෙච්ච වචන ගාන ප්‍රතිශතයක් විදිහට කීයක්ද කියලා බලන්න. මං හිතනවා මං කියපු දේ ඔයාලට තේරෙන්න ඇති කියලා. තේරුම් නැත්නම් ආයෙ පාරක් බැක් කරලා අහලා බලන්න. ඉතින් මං එක්සැම්පල් එකක් පෙන්නන්න කොහොමද මගේ assignments වලට ආවේ කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනි එක්සැම්පල් එක. ඉතින් මේකේ බලන්න cover page එකට වැදිලා තියෙනවා සම්පූර්ණයෙන්ම. ඉතින් cover page වලට අනිවාර්යෙන් වදිනවා. ඔයගොල්ලෝ cover page දානවා නම් ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. cover page එක සම්පූර්ණයෙන්ම highlight වෙලා තියෙනවා. හැබැයි පල්ලෙහාටදී ඔයගොල්ලෝ බලන්න මගේ content එක highlight වෙලා නැහැ. හරි මේක මං මගේ second hari third hari semester හදපු assignment එකක්. ඉතින් පල්ලෙහාට ගිහිල්ලා මම මේ පෙන්නන්නේ මගේ content එක highlight වෙලා නැහැ. හැබැයි ඔන්න බලන්න references ඔක්කොම highlight වෙලා තියෙනවා. ඉතින් මේ percentage එක හැදිලා තියෙන්නේ මේ Turnitin report එකට අදාළ මේ similarity index එක මේ percentage එක හැදිලා තියෙන්නේ මෙන්න මේ references සහ උඩ තිබ්බ cover page එක හින්දා content එකෙන් නෙමෙයි. එතකොට මේ percentage එක 100ට කීයක් වුණත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ content එකට නෙමෙයි මේක වැදිලා තියෙන්නේ. ඔයාගේ references සහ cover page වලට. හරි. මේ තියෙන්නේ ඊළඟ example එක. මේක බලන්නකෝ. මේකෙත් cover page එකට වැදිලා තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට යද්දි ඔයාලට පේනවා මේකේ නම් යම් තැන් වල වැදිලා තියෙනවා. දැන් මේ code එක බලන්න මේ code එකට සම්පූර්ණයෙන්ම වැදිලා තියෙනවා. ඉතින් එතකොට ඒ මගේ content එකට තමයි වැදිලා තියෙන්නේ. හැබැයි සමහර තැන් තියෙනවා වෙනස් කරන්න බෑ. ඒ දේවල් අනිවාර්යෙන් දාන්න වෙනවා. එතකොට ඔයගොල්ලොන්ට යුනිවර්සිටි එකෙන් යම් chance එකක් හම්බෙනවා. ඒ වගේම ඔයාලා බලන්න මෙතනත් references වලට වැදිලා තියෙනවා. එතකොට ලොකු percentage එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ තියෙන වචන පොඩ්ඩයි. මේ PDF එකේ තිබ්බ වචන පොඩ්ඩයි. ඒ වචන වලට සාපේක්ෂව 150 ගාණක්ම වැදිලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලෝගේ similarity index එක හැදෙන්නේ. ඉතින් මේකට අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ cover page references අදාළ වෙනවා. ඒවා කියා කරන්න එපා. ඔයාලා තියෙන්නේ content එක හරියට හදාගෙන යන්න. ඉතින් ඇත්තටම කොහොමද මේ similarity index එක අඩු කරගන්නේ? plagiarism අඩු කරලා කොහොමද හොඳ plagiarism ඒ කියන්නේ 100ට 10ට වඩා අඩු plagiarism එකකින් ඔයගොල්ලෝ කොහොමද හරියට මේ assignment හදන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. ඉතින් එතකම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක value වෙයි කියලා හිතෙන තව යාළුවෙක්ට share කරලා තියන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු කොහොමද මේ plagiarism අඩු කරගන්නේ කියලා කතා කරන්න.